ආණ්ඩු කාර්යකර මේ වාද කරන්න. මේ ආණ්ඩු ගෙනාවෙම ඇමරිකාව සහ ඉන්දියාව. එයි රනිල් අප්සෙට් නෑ රනිල් ඇමරිකාවටත් වඩා ඇමරිකන් කාරයෙක්. ඇමරිකාවේ කවුරු හරි ජනාධිපතිවරු කිව්වොත් එකපාරක් උඩ පනින්න කියලා තුන් පාරක් පැල්ලනවා තව පාරක් උනද කියලා. එහෙම නෑ. හැබැයි මොකද උනේ? රනිල් වික්‍රමසිංහ මොනතරම් ඇමරිකානු ඉන්දියානු ගැති වුණා. රනිල් වික්‍රමසිංහ ගොඩක් දේවල් කරගන්න බැරි. ඇයි? රනිල් අකමැති නිසා නෙවෙයි රනිල් දුර්වල නිසා. MCC කිව්සුම් බලන්න. රනිල් වික්‍රමසිංහත් එක්ක මේ MCC කිව්සුම සාකච්ඡා කරේ 2016 පටන් ගත්තා. හැබැයි 2020 වෙනකම් අත්සන් කරගන්න බැරි. රනිල් MCC අත්සන් කරන්න කියන මොකද වෙන්නේ? පොළොන්නරුව ගිනි ගන්නව නේද? ඊට කලින් සාකච්ඡා කර එක්සා කියලා කිව්සුම. ඒ කියන්නේ ඇමරිකන් හමුදාවට අපේ රටේ මුහුදත් ගුවනත් ගොඩබිමත් පාවිච්චි කරන්න දෙනවා. රනිල් අත්සන් කරේ කවද්ද 2017. හැබැයි මම ඔයගොල්ලන් එකක් අහනවා. MCC කිව්සුම තරම් ඒ කිව්සුම සාකච්ඡා වුණාද? නෑනේ. සෝෆා කිව්සුම තරම් මේක සාකච්ඡා වුණාද? නෑනේ. එයි. දැන් ඒ හැම කිව්සුම වලට භයානක කිව්සුම මොකක්ද? එක්සා කිව්සුම. බැරි වෙලාවත් අර ඉරානයේ යුද්ධය පටන් ගත්තා. ඉරානයේ ඉලක්ක කරගෙන ඉන්න හොඳම ආරක්ෂක මධ්‍යස්ථානය තමයි ලංකාව. එහෙනම් අනිවාර්යෙන් ඇමරිකන් හමුදාව ලංකාවට. ඉරානයේ ඉඳන් ඇමරිකාවට ගහන්න බෑ මිසයිල්. හැබැයි ඉරානයේ ඉඳන් කාට ගහන්න පුළුවන්ද? ලංකාව අනුන්ගේ පරිප්පු අපි කරනවා. ඔක රනිල් අත්සන් කරා 2017. හැබැයි සාකච්ඡාවක්වත් නැහැ. ඇයි? රනිල් කරේ ඒ කිව්සුම දීර්ඝ කරපේක. ඇමරිකානු ඉන්දියානු ව්‍යාපෘතිය රනිල් ලරා තවදුරටත් ක්‍රියාත්මක කරගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරා ඇමරිකානු ඉන්දියානු ව්‍යාපෘතිය විරෝධයකින් තොරව ක්‍රියාත්මක කරගන්න හොඳ කවුද? රාජපක්ෂ. දැන් නීක් නේ. ගෝල් ෆේස් ගාව සැංගිලා ඉදමට අල්ලලා නැවත අක්කර 3ක් දුන්නා 99 අවුරුද්ද පද්දකට. සද්දයක්වත් තියෙනවා. රනිල් දෙන්න ගියා. අක්කර 3 වටේ රෙදි ඔතනවා. නැත්නම් ලේක් හවුස් එක ඉස්සරහා අක්කර 6ක ඉදම දුන්නා. අපි මෝදිට පාවා දෙන්න අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන් රටේ නිදහස වෙනුවෙන් පාවදීමට එරෙහිව සටන් කරලා දීපි ගන්න පුළුවන් කියලා දීපි පරම්පරාව නියෝජනය කරනවා. ඒක අතුරු මතක තියාගන්න ඕනේ. ඔය චුටි ළමයි වගේ කට්ටියක් කෑ ගහනවා දැන් තැන්වල හයියකුත් නහනකුත් නැහැ බොරුවට. අසල්ස් ඉන්දියාව විශාල රාජ්‍ය ඒ රටේ රාජ්‍ය නායකයා අපේ ආණ්ඩුව යටතේ ලංකාවට ආවම ඒක ලංකාවට ජනතාවට ආණ්ඩුවට අපට ගෞරවයක්. ඒතර එතුමා පිළිගන්න එක අපි ආර්ථික දේශපාලන එකඟතාවලට එළඹෙන එක ඒව රටක කරන්න ඕන දේවල්. මේ රට ගොඩ ගන්න ඕන අපි කවුරුත් එකතු වෙලා. ඒක කරන්න යනකොට අර වගේ කුඩා බොරු හදලා නිකන් ඕන් නැති දේවල් කරන්න පටන් ගන්නවා තියෙනවා. කිසිම තේරුමක් නැහැ. බොරු රට පාවා දෙන්න හදනවා. ලොකු මේලු වෙයි. Disabe